මේ මහත්මයාට අපි මෙහෙම වාඩි වෙලා ඉන්න අයගෙන් ඉල්ලගමුද ලස්සන අත්පොඩියක්. හරි. හර්ෂ මහත්මයාට දෙන්නකෝ ලස්සන අත්පොඩියක්. ඒ ඔයාලට දෙන්න පුළුවන් කොටුනේ තමයි. බලාගෙන ඉන්නකෝ සල්පිලේ වැඩ කටයුතු ටික කොහොමද වෙන්නේ කියලා. ඊයේ හිටපු අය දන්නවා. මේ ඉස්සරහාම ඉඳගෙන අපේ ආච්චි අම්මලා ටික විතර යාන්ත්‍ර විතරුනේ. එයාලා දන්නවා. ඉතින් අදත් අපේ හර්ෂ මහත්මයා මුලින්ම වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ලස්සට වැඩේ පටන් ගන්නයි සෝදානම්. ඉතින් හර්ෂ මහත්මයා ඔන්න අවසරයි ඔයාලට. සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත පින්සාර ඇසල කලාපය ගැඩවිල ගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථාන භූමියට පස්වන දිනයක උදා වුණා. ඉතින් ආදරණීය නිවේදන ශිල්පීතුමා ඔබතුමාට අනේක වාරයක් පින් මధుර මනෝහර ඉතාමත් පින්සාර ඒ කටහඬ ගුවන් තලයට මුසු කරන වෙලාවේ ආරාධනය ලැබුණ අදත් වාසනාවන්ත පින්සාර හඬකින් ඉතින් සෑම සියලු දෙනාටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතුර මුලින්ම ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ඉතින් පැමිණ සිටින අප සෑම සියලු දෙනාම චිරාගත සම්පදායට අනුකූලව පාන්සලෝ දැල්වනු ලැබුවා. ඊට පස්සුව මේ දෙවන්ත පහන් කොඩුව ආලෝකයෙන් ඒකාලෝකමත් කරපු වෙලාවේ මගේ සම්මා සම්බුදු ගෞතම බාමෑණී බුදු පියාණන් වහන්සේට පූජෝපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ විරුදු කීපය මුලින්ම ගායනා කරන්නේ. සරණයි 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 පළමුව කුරුඳන් සරණයි 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 දෙවනුව ධම්මං සරණයි 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 දෙවනුව සංඝං සරණයි සරණයි සම්බුදු සරණයි සියලුම දෙවි රැකවරණයි තාලයකට විරිදු සුරල් කියන එකයි සතුට මගේ ඉල්ලනවා අද ඔබම මේ කොල්ලගේ විරිදු ගගේ